Hi guys, welcome back to my YouTube channel. ඔන්න මම අදත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා ගාවට ආවා. මේ වීඩියෝ එකේ බබාගේ බර්ත්ඩේ ෂූට් එක වෙච්ච විදිය, ඒ වගේම තව සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඒකත් ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඉතින් අපි නංගිලාගේ ගෙදර යන ගමන් නංගිලා කඩවත ඉන්නේ. අපි ඉතින් තමයි ෂූට් එක කරන්න ප්ලෑන් කරන් හිටියේ. මේ ඉතින් අපි බාපිත් එක්ක යන ගමන් ඒ යන අතරතුරේ මම ඉතින් චොටි වීඩියෝ ටිකක් ගත්තා. අපි 24 තමයි ගියේ. ඊට පස්සේ අපි මේ ෂූට් එක කරගත්තේ මේ විදියට. මේ ඉතින් අපේ චෝටි ඊයේගේ ෂූට් එක උනේ මෙහෙම තමයි, බර්ත්ඩේ ෂූට් එක. එයා එදා ගොඩාක් එන්ජොයි කරා. එයා ගොඩක් නිදහසේ ඉඳින්න අපිට ෂූට් එක ලස්සනට කරගන්න පුළුවන් වුණා. ඉතින් එයා හරි සතුටින් තමයි හිටියේ. මේ බලන්නකෝ එයා පුදුම විදියට දඟ කරා. ඇයි එයාට බිම ඉන්න හම්බුනේ ගොඩ දවසකින්නේ. එයා නිදහසේ ඉන්දියා. ඉතින් ඒකින්ද අපිට ලස්සන ෂූට් එක කරගන්න පුළුවන්. අන්තිමට මම ෆොටෝස් ටික දාන්නම්. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට ඉතින් මේ ඉතින් පුංචා තමයි ඉතින් ගොඩක් මහන්සි වෙන්නේ ෂූට් එක කරගන්න. පුංචා ඉතින් හැමතිස්සෙම මෙයාව තියනවා. ගොඩක් මහන්සි වුණා මේ ෂූට් එක කරගන්න. ඇත්තටම හරි ලස්සනට ෂූට් එක වුණා. මට ෆොටෝස් ටික දැක්කාම මාරම විදියට සතුටු හිතුණා. ගොඩක් ලස්සනට අපිට ෂූට් එක කරගන්න පුළුවන් වුණා. බබත් රිලැක්ස් එකේ හිටියා. සතුටින් ඉඳින්න අපිට ඒ දේවල් කරගන්න පුළුවන් වුණා. පුංචා ඉතින් හැමතිස්සෙම එයාව තියනවා. එයා එතනින් ඉන්නේ යනවා. ඔය පේනවනේ පුදුම දඟයක් තියෙන මෙයාගෙන. මේ පේනවනේ බර්ත්ඩේ ඩෙකොරේෂන් ඔළුවේ දාගෙන එයා සෙල්ලම් කරනවා. එයා හරි ආස වුණා එදා දවසට. එයා සතුටින් හිටියේ හින්දා එයා අපිට ලස්සනට ෂූට් එක කරගන්නත් පුළුවන් වුණා. මම බයි හිටියේ මෙයා හරියට ඉන්න එකක් නැති වෙයිද, අඬයිද, කොහොම වෙයිද කියලා. ඒත් මෙයා ඇත්තටම හරි ලස්සනට හිටියා. මට ඇත්තටම සතුටුයි මේ ෂූට් එක දකිද්දිත්. මේ චූටි දුවගේ ෆස්ට් බර්ත්ඩේ එක හින්දා මට ඕන වුණා ෂූට් එකක් කරගන්න. මොකද ඒක අපේ ජීවිතේ, එයාගේ ජීවිතේ ලස්සන මතකයක්. ඒක දැන් එයාට තේරෙන්නේ නැහැ. හැබැයි එයා දවසක දකින්නවනේ. එතකොට එයාගේ ෆස්ට් බර්ත්ඩේ එක මේ විදිහට වුණානි කියලා එයා දැක්කේ. මේක අපි දෙන්නත් එක්ක මේ ෂූට් එක කරනකොට ඒත් ඉන්නේ පේනවනේ පුදුම දඟයක් තියෙන්නේ. එක තැන තියාගන්න හරිම අමාරු වුණා. ඒ වුණාට ෂොට්ස් ටික ලස්සනට වැදුණා. මේ වෙලාවේ මම විශේෂයෙන් මතක් කරනවා බොහෙමියන් සෙන්ස් අරුණ මල්ලියන් දිනු නංගි. ඒ දෙන මට ලස්සනට ෂූට් එක කරලා දුන්නා. තැන්ක් යූ නංගි මල්ලි දෙන්නටම. හරි ලස්සනට මේ ෆොටෝස් ටික මට අරන් දුන්නා. ඒ වගේම මම මේ වෙලාවේ මතක් කරනවා මගේ නංගි මල්ලි. ඒ දෙන්න තමයි මේ හැම දෙයක්ම ලස්සනට මට කරන්න උදව් කරේ. ගොඩාක් ස්තුතියි දෙන්නටත්. එයාලා දෙන්න මම දෙයම්ම මට ලස්සනට මං ආස විදියට මට ඇරේන්ජ් කරලා දුන්නා. මං ආස විදියට හැමදේම ඇඳුම් හැමදේම. මේ ඉතින් තාත්තිත් එක්ක පේනවනේ. එයාත් එක්ක නම් ලොකුවට විශේෂ කරන්නේ. අපිත් එක්ක ඉන්නකොට තමයි මෙයා ගොඩාක් දඟ කරන්නේ. තාත්ති එක්ක ඉන්නකොට එයා ටිකක් කාම් වෙලා ඉන්නවා. පේනවනේ දඟ මල්ලක් දැන්. හරිම අමාරුවෙන් තමයි අපි මේ වෙලාවේ හැන්ඩල් කරගත්තේ. ඒ වුණාට ෂොට්ස් ටික ලස්සනට තිබ්බ හින්දා මට සතුටුයි. මේ වෙලාවේ තව එක දෙයක් කියන්න තියෙනවා. අපේ ගෙදර තාත්තයි නංගි චූට් නංගිට හිටියේ නෑ. ඒකට මට දුකයි. එයා නංගිගේ එක්සෑම් එක හින්දා එයාට එන්න බැරි වුණා. අපි ඉතින් මේ විදිහට චූටියට කේක් එකකුත් කැපුවා. එයාට කේක් මෑෂ් එකක් කරන්න තමයි හැදුවේ. හැබැයි මෙයා එයා අර ඇලෙන දේවල් අල්ලන්න කැමති. අපි හිතුවේ මෙයා මේ කේක් එක අල්ලලා පොඩි කරයි කියලා. ඒත් එයා එහෙම කරේ නෑ. එයා කැමති නෑ අතේ ඇලෙන දේවල් වලට. ඒකින්ද ඒක සක්සස් වුණා. හැබැයි ලස්සනට ෆොටෝස් ටිකක් අපිට ගන්න පුළුවන් වුණා. මම නම් කේක් කනවා හොඳට. පේනවනේ. ඔය ඉතින් ෂූට් එක වුණ විදිය පේනවනේ. හරිම අමාරුයි. ඉතින් එයාව තියාගෙන ඉන්න තාම ෂූටිනේ. එයා පැය 3-4ක් කොහොමත් හිටියා. ඒ ටික ලස්සනට කරගත්තා. මේ පේනවනේ
චූටි කාලයක් තමයි. ඒ චූටි කාලේදී අපේ අරුණ මල්ලි ලස්සනට ෆොටෝස් ටික ගත්තා. ඒක තමයි ඉතින් ෂූට් එක වුණේ. හරිම ලස්සනයි. අනේ මට මතක් වෙනකොට ආසයි. ඇත්තටම හරි ලස්සනට මේ ෂූට් එක වුණා. හරි කියන්නේ ගොඩක් මට ඕනේ උනේ චාම් ෂූට් එකක්. ඉතින් ඒ විදිහටම මට ඒක කරලා දුන්නා අරුණ මල්ලි දිනුනන්ගේ. ඇත්තටම හරිම ලස්සනයි. එයාලගේ වැඩවල ඉතින් කියන්න දෙයක් නැහැ. හරිම ලස්සනට මේ දේවල් මේ තිබ්බා. මේ තියෙන්නේ කේක් මෑෂ් එක වෙලේ. එයා කැමති නෑ මේ කේක් එක ටච් කරන්න. මොකද ඇලෙනවනේ. මගේ දඟ මල්ල පේනවනේ. පුදුම දඟයක් තියෙන්නේ. ඔයාලයි මතක් කරන්න ඕනේ මේ කේක් එක හදලා දුන්න කේක් ලෝරා ඒ පේජ් එකට thank you. හරිම ලස්සනට තිබ්බා. ඒ වගේම රසයි. thank you නංගි. ඔන්න දැන් ඉතින් පුංචත් ලෑස්තිලා ඇවිල්ලා තියෙන. පුංචයි බාප්පි දෙන්නම ඊළඟට ෂූට් එකේ ඒගොල්ලන්ත් එක්ක. ඒ දෙන්නත් ඉතින් ලෑස්තිලා ඇවිල්ලා තියෙන්නේ. පුංචත් එක්ක නම් ඉතින් කෝලම් කරනවා. පේනවනේ පුංචත් එහෙමයි පුංචත් එක්ක කෝලම් කර කර ඒ දෙන්නගේ ෂූට් එක ලස්සනට වුණා. මේ පේනවනේ පුංචා කෝලම් කරලා කොහොම හරි ෂූට් එක ලස්සනට කර මේ බාප්පිත් එක්ක බාප්පිත් ඒ වගේ බාප්පි හැමදාම ඔය ෂොට් එක ගන්නවා. බාප්පිගේ කණ්ණාඩිය අරගෙන මේ විදිහට බලන්නකෝ. හරි ලස්සනයි යන්නේ. බාප්පි පුංචායිත් හරි ආදරේ අපේ එහට. පේනවනේ. මේ වීඩියෝ ක්ලිප්ස් දකිනකොට මට පුදුම සතුටක් ආසාවක් තියෙන්නේ. ඒ දවස් අතරම හරි ලස්සනට ගෙවුණා. මං හිතුවේවත් නැති විදිහට බබාගේ ෂූට් එක වුණා. හරිම ලස්සනයි. මගේ චූටි දුවගේ බර්ත්ඩේ ෂූට් එකේදී මේ විදිහට තමයි වුණේ. අපේ අම්මත් ඇවිල්ලා හිටියා ෂූට් එකට. එයාගේත් ෆොටෝස් ටික මම දාන්නම්. මේ ඉතින් ආච්චත් එක්ක ගත්ත ෆොටෝ. හරි ලස්සනට ඉන්න මට ආසයි ෆොටෝස් දෙකට. අපේ අම්මා ළඟ හරි උරතලේට ඉන්න මේ බලන්නකෝ. ඉතින් ඔහොම තමයි ෂූට් එක වුණේ. දැන් ඉතින් මේ ඊළඟ දවසේ අපි යන්න දැස්තිලා මේ ලොකු අම්මලාගේ ගෙදර යන ගමන් සුදු මාමලාගේ ගෙදරයි ලොකු අම්මලාගේ ගෙදර යන ගමන් තමයි එහෙ ගිහිල්ලා සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඔයාලා බලන්නකෝ. මේ ඉතින් අපි යන ගමන් කට්ටියත් එක්ක කතා කර යනවා. මම ඒ ඇස්සේ ඉතින් චොටි වීඩියෝ ටිකක් ගත්තා. මේ බලන්නකෝ. ඒහා පුංචත් එක්ක යන ලස්සන මේ පේනවනේ. ඉස්සරහට වෙලා හොඳට යනවා පුංචයි බාප්පි එක්ක. අම්මයි තාත්තයි ගානක් නෑ. ඔහේ යනවා. පුංචත් එක්ක ඉතින් කෝලම් කර. දැන් අපි මේ ලොකු අම්මලා ගෙදරට ආවා. ඒදී අපි සර්ප්‍රයිස් එකක් දෙන්න හිතාගෙන ඉන්නවා. බලන්නකෝ. මේ ඉතින් අර දෙන්නගේ කෝලම් මම වීඩියෝ කරන ගමන් පේනවනේ. දැන් ඉතින් අපි සර්ප්‍රයිස් එක ලෑස්ති කරලා තියෙන්නේ. මේ ඉතින් සර්ප්‍රයිස් එක දන්නේ නැති කෙනා. එයා දන්නේ මොකද්ද වෙන්නේ කියලාවත්. එයා ඉතින් එළියට වෙලා පාඩුවේ ඉන්නවා. අපි එයාට සර්ප්‍රයිස් එකක් තමයි දුන්නේ. පේනවනේ. අන්න මෙයාගේ බර්ත්ඩේ එක ඉතින් 30 වෙනිදා තියෙන දීපේ අපි ඔක්කොම කලින් සෙලිබ්‍රේට් කරා. මට ඉතින් හිතුණා අපි තුන්දෙනාත් එක්ක විතරක් මේ ක්වාටර්ස් එකේ තනියම සෙලිබ්‍රේට් කරන්න බැරි. මට මගේ ගෙදර කට්ටියත් එක්ක මෙයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන එක හොඳයි කියලා මම ලොකු නංගිට කිව්වා මෙහෙම බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරමු. එයා ඒකත් ඔක්කොම arrange කරලා හැමදේම කරා. ඉතින් එහෙම තමයි මෙයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. ඒහා බලනවා මොනවද මේ කියලා. එයාට තේරුණා එයාත් අපි හැපි බර්ත්ඩේ සෝංග් එක කියනකොට එයා ඒක එන්ජොයි කරගෙන එයා නටනවා සතුටට. ඇත්තටම හරිම ආස හිතුණා. මේ ඉතින් දුකෙන් වුණත් අපි හැමෝම දාලා ගෙදර එන වෙලාව ඇත්තටම දුකයි. ඉතින් ගෙදර කට්ටිය දාලා එනකොට
ඒ විදිහට තමයි අපේ ලස්සන දවස් දෙකක් එහෙම ගෙවුනේ. ඇත්තටම මම මගේ ගෙදර ඇත් එක්ක පොඩි දවසකින් තමයි එහෙම ඉඳියේ. මේ තියෙන ඉතින් බබාගේ ෂූට් එක. ඒක හරි ලස්සනට තිබ්බා. මේ හැමදේම ලස්සන කරගන්න මගේ නංගි තමයි මට උදව් කරේ. නංගිගේ හස්බන්ඩ්ුයි. thank you. ඒ දෙන්න හින්දා තමයි මට මගේ බබාගේ බර්ත්ඩේ ෂූට් එක ලස්සනට කරගන්න පුළුවන්. මේ තමයි ඉතින් බබාගේ බර්ත්ඩේ ෂූට් එක. හරිම ලස්සනයි. මගේ චෝටි දුවට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් කියලා අම්මේ ආදරයෙන් විශ් කරනවා. ඒ වගේම එයාගේ ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා අම්මේ ආදරයෙන් විශ් කරනවා. අපි ඔයාට හැමදාම ආදරයෙන් මුගමැණික. එහෙනම් අලුත් වීඩියෝ එකකින් මම ආයෙන්නම්. හැමෝම මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. බයි.